බොලිවුඩේ සරාගී සංකේතය බිපාෂා බාසු. බොලිවුඩේ කියන්නේ සාම්ප්‍රදායිකව සුදු පැහැති සමක් තියෙන නිලියන්ට මුල් තැන දෙන තැනක්. නමුත් 2000 දශකයේ මුල ඒ සම්ප්‍රදාය මුළුමනින්ම කඩා බිඳ දැමූ එක් යුවතියක් හිටියා. ඒ තමයි බිපාෂා බාසු. තලෙලු හමක් තියෙන රංගනයටත් වඩා තමන්ගේ පෞරුෂයෙන් තිරය වසඟ කළ මේ බෙන්ගාලි යුවතිය ಭಾರತೀಯ සිනමාවේ සරාගීකත්වයේ සංකේතය බවට පත් වුණේ කොහොමද? අද අපියගේ ජීවිතයේ අතිශය පෞද්ගලික තොරතුරු, ඇයව රිදවපු ආදර සම්බන්ධතා සහ ඇගේ දියණිය වෙනුවෙන් ඇය කළ කැපකිරීම ගැන විස්තරාත්මකව කතා කරමු. එක්දස් 979 ජනවාරි 7 වෙනිදා දිල්ලියේදී උපත ලැබූ බිපාෂා දියණියන් 3 දෙනෙක්ගෙන් යුත් පවුලක මැද දරුවා. ඇගේ පියා හිරාක් බාසු සිවිල් ඉංජිනේරුවෙක්. පසුව ඇගේ පවුල කල්කටාවල පදිංචියට යනවා. බිපාෂා කියන නම තැබුවේ ඇගේ මව. ඒ නමේ තේරුම ගැඹුරු අඳුරු ආශාව. කුඩා කාලයේදී ඇය හරිම කළුයි, මහතයි. පාසලේදී ඇයව හඳුන්වන්නේ ලේඩි ගුණ්ඩා කියලයි. මොකද ඇය හරිම දඟයි. කොල්ලෝ එක්ක පවා රණ්ඩු වෙන්න ඇය දෙපාරක් හිතුවේ නැහැ. ඇයට ඕන වුණේ වෛද්‍යවරියක් වෙන්න. ඇය කොයිතරම් මේ ගැන උනන්දු වුණාද කිව්වොත් ඇය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව විෂයන් වලට බොහොම දක්ෂකම් පෙන්නුවා. බිපාෂාගේ ජීවිතය වෙනස් වෙන්නේ 1996 අවුරුද්දේ කල්කටාවල හෝටලයකදී. එවකට ප්‍රකට නිරූපිකාවක් වුණු මෙහර් ජේසියා රම්පාල්ට බිපාෂාව මුණ ගැහෙනවා. ඇය බිපාෂාට කියනවා ඔයාට තියෙන ලස්සන මලක පෙනුමක් නෙමෙයි, ඔයාට තියෙන අමුතු පෞරුෂයක් කියලා. ඒ අනුව 17 හැවිරිදි බිපාෂා සුපර් මොඩල් තරඟයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරනවා. ඇය ඇමරිකාවේ ෆෝඩ් නිරූපණ ආයතනය නියෝජනය කරමින් මියාමි දක්වා යනවා. ඒ කාලේ ප්‍රවීණ නළු විනෝද් ඛන්නා ඇයට චිත්‍රපටයකට ආරාධනා කළත් ඇය ඒක ප්‍රතික්ෂේප කළේ Tamanට තවමත් නිලියක් වෙන්න තරම් දැනුමක් නැහැ කියලයි. දෙදස් එකේදී ඇය අජ්නබී චිත්‍රපටයෙන් අක්ෂය කුමාර් සහ කරීනා කපූර් එක්ක සිනමාවට එනවා. හැබැයි රූගත කිරීම අතරතුර කරීනා කපූර් සහ ඇය අතර ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. ආරංචි වෙන විදිහට ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් සම්බන්ධ ප්‍රශ්නයකට කරීනා බිපාෂාට කළු බැලලි කියලා පවා අපහාස කරලා තිබුණා. නමුත් චිත්‍රපටයේ තිරගත වුණාට පස්සේ කරීනාටත් වඩා වැඩි අවධානයක් ගත්තේ බිපාෂා. ඒ අවුරුද්දේ හොඳම නවක නිලිය විදියට ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගනිමින් බිපාෂා තමන්ගේ පළමු ජයග්‍රහණය සනිටුවන් කළා. දෙදස් දෙකේදී රාස් චිත්‍රපටය ඉන්දියාවම කැළඹුවා. ඒ කාලේ ඉන්දියාවේ හොල්මන් ෆිල්ම් ජනප්‍රිය වෙලා තිබුණ නැහැ. නමුත් බිපාෂා එක වෙනස් කළා. ඇයගේ බිහිතිය පිරි දැස නිසා ඇයව බිහිතියේ රැජින විදියටත් හැඳින්වුවා. ඉන්පස්සේ 2003 වර්ෂයේදී ජිසන් චිත්‍රපටය තිරගත වුණා. මේ චිත්‍රපටයේ බොලිවුඩේ සරාගීකත්වය ගැන තිබුණු මතය මුළුමනින්ම වෙනස් කළා. මේ චිත්‍රපටයෙන් පසු ඇය ඉන්දියාවේ වැඩිම ඉල්ලුමක් තියෙන නිලිය බවට පත් වුණා. බිපාෂා සහ ජෝන් ඒබ්‍රහීම් කියන්නේ බොලිවුඩේ කවුරුත් ආදරය කරපු ජෝඩුවක්. ජිසන් රූගත කිරීම අතරතුර ආරම්භුණු මේ ආදරය වසර 9ක් පුරා පැවතුණා. හැමෝම හිතුවේ ඔවුන් දෙන්න විවාහ වෙයි කියලා. නමුත් 2011 දී ඔවුන් වෙන් වුණා. මේක බිපාෂාට දරා ගන්න බැරි පහරක් වුණා. කියවෙන විදිහට ජෝන් තවත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් පවත්වන බව ඇය දැනගෙන තිබුණා. වෙන්වීමෙන් පස්සේ අවුරුදු 2ක් විතර බිපාෂා ඊටම නිහඬව සහ වේදනාවෙන් හිටියේ. ඇය මේ කාලයේදී තමයි ශාරීරික යෝග්‍යතාවය සහ ව්‍යායාම වලට තදින්ම යොමු වෙන්නේ. දෙදස් 6 වසර ඇගේ ජීවිතයේ ස්වර්ණමය අවුරුද්දයි. No Entry, Doom 2, රේස් වැනි අති සාර්ථක චිත්‍රපට මාලාවක් ඇය සිනමාවට ලබා දුන්නා. Doom 2 හි ඇය බිකිනි ඇඳුමකින් සැරසී සිටීම එකල විශාල කතාබහක් ඇති කළා. ඒ දර්ශනය වෙනුවෙන් ඇය දවස් 3ක් තැඹිලි විතරක් බීලා දැඩි ලෙස ව්‍යායාම කළ බව පවසනවා. ඒ කාලේ ඇය ඉන්දියාවේ සහ මුළු දකුණු ආසියාවෙම වැඩිම වැටුපක් ලබන නිලියන් අතරේ මුලින්ම හිටියා. ඇයගේ ශුද්ධ වත්කම
අදටත් රුපියල් කෝටි 150කට අධිකයි. 2015 දී අලෝන් චිත්‍රපටයේදී ඇයට කරන් සින් ගෝවර් මුණ ගැහෙනවා. කරන් ඒ වෙනකොටත් දෙවතාවක් විවාහ වෙලා වෙන්නුන කෙනෙක් නිසා බිපාෂාගේ පවුලේ අය මේකට අකමැති වුණා. නමුත් බිපාෂා තමන්ගේ හදවතට ඇහුම්කන් දුන්නා. 2016 අප්‍රේල් 30 වෙනිදා බෙන්ගාලි සම්ප්‍රදායට අනුව ඔවුන් විවාහ වුණා. මේ විවාහයෙන් පස්සේ ඇය සිනමාවෙන් තරමක් ඈත් වෙලා පෞද්ගලික ජීවිතයට මුල් තැන දුන්නා. දෙදස් 22 නොවැම්බර් මාසයේදී බිපාෂා දියණියකගේ මවක් වුණා. ඇයව නම් කළේ දේවි කියලා. නමුත් දේවි ඉපදිලා දවස් 3කට පස්සේ ඇගේ හදවතේ සිදුරු දෙකක් තියෙන බව වෛද්‍යවරු හොයාගත්තා. බිපාෂා මේ ගැන පසුව හඬමින් කිව්වේ තමන් දිනපතා හඬමින් දරුවා සුව වෙන්න ප්‍රාර්ථනා කළා කියලයි. මාස 3ක් වයස ඇති දේවිව පැය 6ක දීර්ඝ සත්කමකට භාජනය කළා. ඒ කාලේ බිපාෂාගේ ජීවිතයේ අමාරුම කාලයයි. අද දේවි ඉතාමත් නිරෝගී දරුවෙක්. බිපාෂා බාසු කියන්නේ හුදෙක් ගොසිප් වලට සීමා වුණ නිලියක් නෙවෙයි. ඇය තමන්ගේ අඳුරු සම ගැන ආඩම්බර වුණා. ඇය වරක් කිව්වා මම කළුයි. මම ඒකට ආදරෙයි කියලා. අද ඇය සිනමාවෙන් తాවකාලිකව ඈත් වෙලා හිටියත් ඇය බොලිවුඩයේ තිබූ බිපාෂා සලකුණ කවදාවත් මැකෙන්නේ නැහැ. බිපාෂාගේ ජීවිතය ගැන ඔබ දරන අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඔබ මේ වීඩියෝට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඔබ තවමත් ද ආර්ට් ෆ්‍රේම් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. මේ වගේ තවත් සිනමා විස්තරයකින් අපි නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලට.